මේ අපි දැන් මේ හොරෙන් වීඩියෝ කරන්නේ කවුරුවත් දන්නේ නැහැ මේ බොරු කියන්න ඕනේ නැහැ නේ දැන් නම් කෙල වෙලා තියෙන්නේ ඒකට හොඳයි කියද්දුවා කියන්නේ ඕලන්නේ නැහැ මට කොහොමත් එකයි මම ඔයා ගියේ නෑනේ ගියේ නැත්නම් කොහමද දන්නේ අපි ආවනේ ආයි මේ මට පැය දෙකක් විතර ඇවිදලා තනක් හොයාගත්තා ඒ අපුඩියක් ගහපන් අඩෝ දැන් නැතිලා තියෙන්නේ ඔව් බා අම්මෝ කොහොමද අනිත් උන්ටි කියහන් කවුද දන්නේ උගා පොල්ල දැන් සිනේෂානේ ගියාමයි තාම නෑනේ දිනු ගාවේ නෑනේ බලහන්කෝ ඔක්කොම මේ ඔක්කොම පොල්ල තින්න ඒ තමයි ඉන්නේ හැබැයි කාටවත් කියන්න එපා හොඳේ අපි ඉන්න තැන විතරක් කියන්න අනිත් උන් ඉන්න තැන කියන්න එපා මං ඉවරයි මේ ඒකනේ තව එකක් තියෙනවා මේ මොකක්ද අර සබ්ස්ක්‍රයිබ් කරන්න තියෙන එක බා අර ඔබ දැන් කලින් කිව්වේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා share කරලා like කරලා ඔක්කොම කරන්න ඕන ඔක්කොම කරන්න පුළුවන් channel එකට තවුරුද්දයි පුළුවන් නම් පොලේ පොලෙත් ගහපන් එච්චරයි කියන්නේ මේ අපිට තව එකක් තියෙනවා ඔව් මේ අපි කේක් එකක් ගෙනල්ලා තියෙන්නේ ඒ කවුද හැදුවේ කවුද උඹ තමයි මං හැදුවේ නෑ කඩේ නැන්ද හැදුවේ ඒ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා මේ කේක් එක අස්සේ තමයි ඒක තියෙන්නේ අපි එක වෙලාවට කියන්න නේද බං දැම්ම කියන එක හරි නෑ අපි එක වෙලාවට කියන්නම් කේක් එක අස්සේ තමයි ඒක තියෙන්නේ කූබ මුන් තාම නෑනේ බං නාම නෑ අපි දැන් නම් පට්ට මහන්සිය කණ්ඩත් නෑ මේ හින්දා නිකන් මොකට අපි නිකන් මොකට වාත වෙන හතර පොඩ්ඩක් පාරෙන් ඉඳගෙන හරි කමන්නේ අපි ඉමු කමන්නේ නෑනේ වරයි දෙලියට මෙහෙම හරිද කට්ටියව කමන්න අපි යට කරා යන්නද නේ ඔව්නේ ඔබ බොඳුනල් බහිටිකම අන්න දැන් ලඟ වෙනවා නේද බලන්න ලස්සන අපි මෙච්චර ලස්සන නෑ බා ඇත්තට මේ කැමරාව ලස්සනට පෙන්නන්නේ කැමරාව නේද එහෙම ලස්සනට පේන්නේ අද 12 Pro යන්නේ 12 මොන මගුලද මන් දන්නේ නෑ බලහන් මේ කබේ මිනිස්සු යන්නේ බලහන් අපි දිහා බලන්න යනවා නිකන් මුකුළු දිහා යනවා වලයි ඔන්න එන්න මෙන්න කට්ටියව මේ පිනනේ පොල්ල තියෙන කල ඔක්කොම ඉන්නේ උදේ පාන්දරා මේ මු මතකද කලින් මේ කලින් හිටිය මතකයි මේ කාලා කලින් ඉන්නේ මේ පේනවනේ එකන් එන ගියපියෝ දැන් මිෂන් එක පාස් ද ආවොස් එකේ මිෂන් එක පාස් දකෝ සාවින් කෝ තාරිදු සාවින් වයි කියනවා තාරිදු අර රහස කාටවත් කියන්න බෑ ඕකේ මුන්ට මේගොල්ලන්ට කියලා දෙන්න මට හලා දෙන්න මට දෙනවා දෙකට රේලවා අපි දැන් මේ ඊගා කට්ටිය අරගෙන අපි හම්බෙන්නම් හලෝ දැන් අපි යනවා කොහෙටද නම් අපි දැන් යන්න නම් කියන්න හොඳ නෑ නේ නම් කියන්න හොඳ නෑ කමන්න දැන් කියපන් එවරවර හැමෝටම තමයි කියන්නේ ඔය ඉන්නේ අපේ සෙට් එක තමයි දැන් මේ ආපු දිහා මතකත් නෑ මේ එනවනේ ආපු දිහා මතකත් නෑ යන දිහා මතකත් නෑ අපි එන්න මෙහෙට කොට වෙන්නේ ගඩි මං අහන්නේ මෙතරේ සුදුයිද එකෙක්ගේ මතයකට වැඩ කරහම් බන්න මල්ලි මරිසි දාන්න එපා මල්ලි දාන්න මේ පොඩි සීන් එකක් කියලා තියෙන්නේ අපි දැන් ආවේ මෙන්න මෙතන තියෙන මේ හැ පැත්තේ ලෑන් සෙල් එකට වීඩියෝ එකක් කරන්න කියලා ආවේ හරියද දැන් කේක් එක කපල්සනක් තියෙන්නත් එපයි අපි එතෙන්ට ආවේ දැන් මේ සෙට් එකට මල පැල්ලලා තියෙන්නේ මං කරු පොඩි ජීබිස් එකක් ඉඳන් කට්ටියට මල පැල්ලලා තියෙන්නේ වැඩි හිතන්න එපා මට දැන් බයන කුණු හරපෙන් මං දැන් ටීක් කර වැටේ වැඩ කරන්න එපා ඔය මෙන්නනේ ඩකෝ මේ පිච්චෙන්නේ තෙල් පිච්චෙන්නේ හරි ආතෙල් දොයාලට අපි මීටරේ කරකිනවා මල්ලිය කොච්චර කස්සිය තන්දේට කුස්සියට තමයි හරි තෙල් නැති එක හරි දැන් අපි ආවේ ප්ලේස් එකට හරියන්නේ නැත්නම් අපි ඊගාකට යන්න ඕනි කොච්චර ගත්තා උග මේ එමින් ආ කියලා අපි මොනා කරන්නේ අපි 80ට මල්ලිය කොච්චර කස්සිය තන්දේට කුස්සියට තමයි මේ තඩිය කාපි අතර මං කරා මූ අතර හෙලා මේ හරියට අපි ඊගා වීඩියෝ එකේ හම්බෙමු එහෙනට අර 30 20 ගානක් කරා ඉක්මනට අන්න හරි නිව් ලොකේෂන් යනවා මට නම් බයයි යන්න පුළුවන් වෙයිද කියලා බෑකප් ප්ලෑන් එක තමයි ඔය තියෙන්නේ බෑකප් එක මේ නෑ කොහෙද යන්නේ වදී යකෝ වදී ඒ කේක් එක මේ පේනානේ මුංගේ ආදල් ඒ සිත් නෑ අයියෝ එන්නේ අඩෝ මැරෙන්න බෑ නම් වයින් දිනා
බොරු කියන්න ඕනේ නැහැ නේ. දැන් නම් කෙල වෙලා තියෙන්නේ. උඩරෙටම කෙල වෙලා තියෙන දකෝ මෙතන මේ පාර මැද්ද කපන්න බෑනේ බං. දැන් උඩරෙම කෙල වෙලා තියෙන. ඒ ඇසේ තමයි මේ කැමරා උන් වෙලා තියෙන. අපි ඒකයි මේ කතා කරේ නේද? ඈ මට එන්න බෑ උඹලා ගිහින් බලන්න වාරේ. පිග්මන්ට් යනවා ගිහින් බලන්න. මේ අපි හරවුණා පතෙන්ට යන්න වෙනවා. අතන ප්ලේස් එකක් කමුණා සුපර් ප්ලේස් එකක්. මේ අතෙන්ට යන්න ඕනේ. අතන පාළු ගැත් නතන ගමු. ඈ ඒක හොඳයි කියලා දුවා කියන්නේ. අවුලක් නැහැ මට කොහොමත් එකයි මම. ඔබ ගියේ නෑනේ. ගියේ නැත්නම් කොහොමද දන්නේ? හරි හරි අපි එතන වැඩේ කරමු. අපි පැයක් විතර ඇවිදලා තනක් හොයාගත්තා. දැන් නම් මට ඇත්තටම කක්ක යන්න එන්නේ. මොකද කියන්නේ? උඹට ගහනවා මේක ඉරුණාට පස්සේ උඹට ගහනවා පළ. මට යන්න දෙන්න පොඩි හැටේ. මේ ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? ඔය දැන් නම් මොනවා කියන්නේද ඉතින් මේක කපන්නෙත් නැහැ නේ. කපනවා. මේ මොකද්ද මේ කරන්න තියෙන්නේ අපි? මොකද්ද කරන්නේ? කේක් කපන්න යන්නේ. දැන් කේක් කපන්න යන්නේ මෙතන පොඩි ඩේන්ජර්ස් බවකුත් තියෙන හොල්මන් ගයක්. හොල්මන් පොඩි සීන් එකක් තියෙනවා නේද? දැන් තාපොඩි රෙඩි වෙනවා. දැන් අපි තියෙන පොඩි සර්ප්‍රයිස් එකක් නේ. සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒ සර්ප්‍රයිස් එක මේ අපි පෙන්නන්න. දැන්ම කියන්න හොඳ නැහැ නේ. සර්ප්‍රයිස් කියන්නේ නැහැ නේද? සර්ප්‍රයිස් කියන්නේ නැහැ. අන්තිමට කියන්නේ අපි කේක් එකේ තියෙන සර්ප්‍රයිස් එක. අපි මේ ලොකුට සර්ප්‍රයිස් ලොකු සර්ප්‍රයිස් එක තියෙන කේක් එකේ තමයි. ඔව්. දැන් කට්ටියක් ගිහිල්ලා මේ කොහෙ ගිහලාද මන් දන්නේ නැහැ. කොහෙ ගිහලාද කියලා හිතා ගන්න බෑ. අපි තාපොඩ්ඩෙන් සෙට් වෙනවා. ඒකේ පෙන්නන්න තමයි. සර්ප්‍රයිස් එක. මේ අපි සර්ප්‍රයිස් එකක් කියන එක කියන්නේ හිටියේ නේ. එන්නකො. අරගෙන. අපි සර්ප්‍රයිස් එකක් කියන එක කියා හිටියේ. හරිද? සර්ප්‍රයිස් එක කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න ඒක තමයි සර්ප්‍රයිස් එක. මේ පිනානේ කේක් එක අහන්න එපා ගූ වෙලා තියෙන්නේ. ආ කඩේ නැන්දෑ පොඩි සිදුවීමක් ඉඳ කේක් එක ගූ වෙලා තියෙන්නේ. නම කියන්න එපා. හරිද? මේ අපි නම කේක් එක ගූ වෙලා තියෙන මොකවත් හිතන්න එපා. දී වෙලා තියෙන ගොඩ දුර ආපු හින්දා. මේ ලස්සන මලුත් ගහලා. අපි කිව්වේ ලෝගෝ එක ගහලා නම ගහන්න කියලා. නම ගහලා නම හොයන්න බෑ. නම පේනද බලන්න මේ කොහේ හරි. පේන්නේ නැහැ නේ. කේක් එකේ ගූ වෙලා තියෙන්නේ මොකවත් හිතන්න එපා. මේ අපි එහෙනම් කේක් එක අප රෙඩි වෙමු. එහෙනම් උන අවුරුද්දක් පුරාවට අපිත් එක්ක ඔයගොල්ලෝ හිටියා. බුක්කෙන් මාදරේ. කේක් එක නම් කපල ඉවරයි. දැන් යන්න හදනවා එක්ක සමන්දේ වලට හරි කොහරි පන්සලකට තමයි යන්න හිතන් ඉන්නේ. අර සාමාන්‍යයෙන් පන්සලකට යන්න ඕන කියලා අපි ගෙවල් වල ඉන්න කිව්වා. මේ ඒ නිසා අපි පන්සලකට යන්න කියලා බැලුවේ. ඉතින් අපි එහෙනම් ඒ පන්සලේදී හරි එහෙම නැත්තම් සමන්දේ වලදී හරි හම්බෙමු. ඒ කොවර කැමරාව වහන එක. මේ කැමරාව වහපන් මම වහන දන්නේ. මාක්කෙට හල්ලි ගන්නව නේද? නැහැ. ඉතින් මහා සමන්දේවාල පුදබිමේ ඉන්නේ. පාක් එක වීල් එක දාන්න තැනක් හොයනවා. වීල් එකේ අයිට් එක. අයිට් එකනේ. අපි රෙන්ට් එකට ගත්තා. රෙන්ට් එක. මේක කරකනවා. අයියෝ. මේක බං හිතන මේ සමන්දේවාල නෙමෙයි ආවේ ලෙනස්තම් පෙණේකට ආවේ. ලයිසන් එක දාන්න අපි ආවේ මෙතන දාන්න. අත ගන්න හදන්නේ. දැන් සමන්දේවාල ඉන්නේ වාහන ටික පාක් එකට දැම්මා. දැන් යනවා වතුර පොඩ්ඩක් බොන්න කියලා වතුර හෙව්ව හම්බුනේම නැහැ. එතන හැපැත්ත පේනවද දන්නේ නැහැ. අරතන හැපැත්ත ටොයිලට් එකක් තියෙනවා. ටොයිලට් එකට යන්න හැදුවේ. ටොයිලට් එකට යන්නේ වතුර බොන්න නෙමෙයි. දැන් වතුර පොඩ්ඩක් බොන්න තමයි යන්නේ නේ. වතුර බොන්නනේ යන්නේ. චූ කරන්නේ නෙමෙයි. Wait a minute. Who are you? වතුර බොන්න යන්නේ. ඇන්ටි මේ වතුර පොඩ්ඩක් බොන්න දිහවන්නේ නැහැ නේ. පයිප් තියෙනවා උඹට පේන්නද බං ඇස් දෙක? අම්මෝ. කිලෝමීටරයක් විතර දානවා වතුර ටිකක් බොන්න දිහවන්නේ. හරියට අපි සෝමාරියෙන් බෑපු කණක තියුණු දිහා බලනවා වගේ අපි දිහා බලනවා. ඇයි දන්නේ නැහැ හේතුවක් දන්නෙත් නැහැ. හැබැයි සමහරවිට රත්නපුරේ කැමරාවක් කට්ටමන් කවුරු නැති නිසා බල්ලව වෙන්නේ නැති. ඕන නැති අන්ට ටැප් එක
මුන්දගෙන පප් පප් පොක් පච පච පය ගහන්නේ ඊට පස්සේ එනවා කට්ටිය. සමහරකට හදිනුත් යනවා. මේ ලෝකෙ සිටින්නේ මේ එකෙක්වත් ඉන්නේ මේ ලෝකෙ සිටින්නේ මේ උන්ගේ ලෝකවල ඉන්නේ. අයින් මණ්ඩාර මේ බලන්න. උන් හේරනවා මෙන්න මුට ගහන්න ඕනේ. වීඩියෝ එක කරන්න කලින් මම මුට ලස්සන කපල්ලක් කරා මේ. ඊට පදින්නේ අද හනිමූන් එක. අපෝ පොයා හදේ ඉඳන්නේ නෑ. භූමියක් ගන්නවා. කොහෙන්ද මම ගත්තේ? මේ මුට හුරක්. මොකද්ද? බයික් වලින් ආවේ අයියට හොරේ. සමන්දි වල තුල ඉන්නේ. ඉතින් අර අපි කලින් බාරයක් වුණා ඒක පොඩ්ඩක් ඔප්පු කරන්නනේ මොකද කියන්නේ ඔක්කොම කියන්නේ. අන්න එක් කරන්න ආවේ. මේ කට්ටින මල පැනලා පොඩ්ඩක් ඉන්නේ. හේතුව දන්නේ නැහනේ. සම්සුන්නේ ලයින් එක. හේතුව දන්නේ නැහැ නේද? මේක තමයි හේතුව. එන්න වාහන තිබුණේ නැහැ. බස් එකෙන් එක ලැබුවේ. එන්න විදිහක් නැහැ. බස් එකේ නෙමෙයි අපි ආවේ. එන මොකද? අපි ආ රීල් එක විතරේ නේ. මල්ලි මේ අයින් මේ හේතුව දැන්නවත් දන්න. මේ දේවල් ඇවිල්ලා දැන් මොකටද ආවේ කියපන්කෝ. අපි ආවේ පුජා කරන්න. ආයින වරෙන් යන්න. අන්න හරි. අපි ආනේ මේ සාර කට්ටිය. හේතුව දන්න. අර සුස්මුත් කරාකෝ. ආගරයි. මේ අපි දැන් මේ හොරෙන් වීඩියෝ කරන්නේ කවුරුවත් දන්නේ නැහැ. ඇතුලේ ෆොටෝ ගන්න දෙන්නේ නැහැ මළුවේනේ. මළුව කියන්නේ මළුවේ ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. දැන් හොරෙන් මේ ඇවිල්ලා අපි මේ කොනකට ඇවිල්ලා ඉන්නේ. මුල් අපිට දන්නවා ඇති මේ තැන මේ ඇවිල්ලා ඉන්නේ. කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි දැන් මේ හැදුවේ මල්ටි පූජා කරලා අර පූජා වට්ටි දාලා නම් ටික කරගන්න. හැබැයි ඒ ටික වීඩියෝ කරන්න බැරි වෙයි. බලමු වීඩියෝ එකක් එහෙම මේ සාක්කුවට දාලා වීඩියෝ එකක් ගත්තොත් අනිවාර්යෙන් ගන්න. කියලා අර වහනේ කාකෝ. මේ හැරි දැන් කවුරුවත් නැහැ ෂේප් එකට වීඩියෝ කරගෙන යනවා. හරි ඒ ගහට දෙබට අපි දැක්කේ නැහැ වගේ යනකොට හරිනේ. අපි මේ දෙකක් දැක්කේ නේ. අවුවයි. කොත් පින්නේ මාරවුවත් පින්නේ. අතුලේ වීඩියෝ එක අපිට ගන්න බැරි වෙයි සමහර විටනේ. කෑ ගහන්න බැරි සීන් එකක් තියෙනවා නැත්තම් වෙන කෑ ගහනවා. මට හඳුන් කරක් දැන් චුට්ටක් පත්තු කරලා මොකද්ද නිකයි තියෙන්නේ. දැන් මේ වගේ හඳුන් කරලා දැකලා තියෙනවද? ඔය නැල්දගෙන දුන්නේ. ඈ? ඔය නැල්දගෙන දුන්නේ. එන සදියේ හඳුන් කරන් මේක. මං කිලට වතුර බොන්න. යෝ තැත්ත දෙන්නෙක් ඉන්නා මේ දෙපැත්තේ මේ පෙන්න වයිද තැත්ත දෙන්න වෙන. අර පැත්තක කෙනෙක් ඉන්නවා පේන්නේ රිලව් දැකලා තියෙනවද? ඔයගොල්ලෝ රිලව් දැකලා නැහැ නේද? මේ බා රිලව් මේ රත්නපුරේ රිලව් පේන්නේ. මේ රත්නපුරේ රිලව් ඉන්නේ වෙනා නේද? මේකෙන් මේ තියෙන්නේ මේකෙන් තියෙන මල් දෝණය කරන්න විතරයි. හැබැයි මුන් මේකේ වතුර බොනවා මේ රිලව්. රත්නපුරේ රිලව් පුන්ට කියන්නේ. මොකක්ද හිතන්නේ පයක හින්දා. ඒක නම් මන් දන්නේ නැහැ. මොකද්ද බවර කියන නම මොකද්ද මම? මන්දද? ඈ? මන්දද? කැමරාදින්නේ? ආලයන් බයි කැමරාදින්නේ. එබ්බා මේ පැත්තේ පේන්නේ බා. මේ පැත්තේ බලන්න බෑ. මේ දියා. මුන්ට මොංගල් හැත්ත මේකින් මොංගල් හැත්ත මේකින් මොකද හිතන්න එපා හොඳේ. අපි දැන් උන්නේ නම් ආපහු අර මැදුරෙන් එළියට ආවා. බාර් ඉෂ්ට කරලා තමයි ආවේනේ. ඈ? අර මටත් අර ගෝල්ලන්න ඕනි බා. මොකද්ද? අර අයියා මලනේ. යා. ඊටවත් දෙන්නත් ගිහ හොල්ලලා. මොකක්ද පත්තු? මේක වයින්ගේ කදකුද? අර පත්තු කරනවා අර පත්තු කරනවා. හරි කමන්නේ පුරක් පත්තු ඈ? මොකද්ද? යාලට මොකක් හරි කමන්නේ පත්තු කරන්න තියෙනවා නේද? ඔව් නේද? ඔව් වෙන මොකක් පත්තු කරන්න බෑනේ කොහොමද දැන් යාලා? හරිම බලන්නේ. ඔව් හරිම වල කතා කරලා වැඩ. මොකද ගෲප් ෆොටෝ එකක් ගහම වෙලා ගියේ. මොකද්ද? ෆොටෝ. දැන් මන් දන්නවා මටද පන්ති තියනවා මුන් එකම මටද පන්ති යන්න දෙන්නේ නැහැ දැන්. පන්ති පටන් ගන්න 3ට දැන් වෙලාව කිත් බලන්න. අපි දැන් මේ සමන්දේ පල්ලෙහා පැත්තට යන්නේ නේද? මේ කීවෙනි වංගුවද මේ 18 වංගුවද? අපි 18 වංගුවෙත් මේ මේකට කියන්නේ පුංචි 18 වංගුව කියලා. ඔව් මිනි එක නේද බා? මිනි වර්ෂන් එක. රොලෙක්ස් වොච් එකක් දාලා ඉන්නේ. අපිට මොකද කියන්නේ? අපිට ඉන්නම කැද කියන්නේ? ඉච්චෙනවා බා. ඉච්චෙනවා ඉක්මන් කරලා යම. සුදුවා මේ එන කෝල්නේ බම් මට දෙවින්ද. මේක අජහත්තක් තුමන් කාලේ. මට යන්න බෑ මෙතන පයින්නවා. මට අජාගත ෆිල්ම් එක මතක. පෙනහම් උතනින්. බුදුවන්නේ. තව ගියොත් නම් කකුල් දෙක ගෙවෙනවා නැතිනම්. අපරහන් බෝතලේ උත්ති. මේ අපිට දැන් මොකක්ද මුන්න කියන්න තියෙන්නේ? කාටද කියන්නේ මේ කට්ටියට? කට්ටියද? මේ කට්ටියට කියන්නේ ඉතින් නෑ සබ්ස්ක්‍රයිබ් ඒක කියන්නේ දෙන මූ කළු මූ හැබැයි සුදුවට පේන්නේ. හරි ඒක හරි ඒකට මේ ඔක්කොම කරලානේ තියෙන්නේ. හරිද? අලුතෙන් සෙට් නෑ. සෙට් නෑ ඒක හරි. මේ අපි තව එකක් අහන්න හිටියේ මේ. අපි දැන් ඉස්සරහට Q&A එකක් එම කරන්න ඉන්නවා. හරිද?
Q&A කරන්න කැමති නම් මේ 5000 වැදුනට පස්සේ තමයි කිව්වෙන් ඒක කරන්න. ඒක ඔබට කියෙන්නේ නැන්නේ හරියට. නෑ නෑ සිරාටම කියන්නේ නෑ නෑ මේ වීරුනේ මේ සිරාටම කියන්නේ මේ 5000 වැදුනට පස්සේ තමයි. පොඩ්ඩක් කටවයින්දාම මේ කියන්න දීලා. එතකොට කියා. හරි. මේ? අපි දැන් මෙතෙක් චරිත රංගපාලා තියෙනවානේ. එහෙම ඒ සාමාන්‍යයෙන් වෙරින්නොත් එයාලගෙන් නම දාලා එයාලෙන් ප්‍රශ්න අහන්න දෙනවා ඒ ප්‍රශ්න ටික දාන්න. අන්න හරි. ඒකනේ ඒක තමයි Q&A එකක් කියලා කිව්වේ. අන්න ඒකක් කරන්න ඕනේ. ඔව් 5000ක් ඕනේ නැහැ මේකෙන් පුළුවන් කරන්න. උඹට බෑ කියලා හිතුවද? නෑ නෑ මේ සිරාවට මේ හාල් ගොබ්බියෝ කියන ඒවා අහන්න එපා. මම ඇත්ත කියන්නේ මේ අහන්න Q&A එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? ඒක කරන්න ඕනි වගේ කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න මේ අපි Q&A එකක් කරමු ඉස්සරහට කරන්න කියලා හිතාගෙන ඕනේ. ඉස්සරහට ගොඩක් වැඩෙන්න තියෙනවා. ඔව්. අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? මට දුවක්කුවක් ඕනේ. නෑ මේ අහන්න මේ දැන් අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? අයිස්ක්‍රීම් එකක් තිබ්බනම් මාරු. අපි අර බෝලේ අරන් ඉන්නකො තාත්තේ. පෙද්දක් කියන්න එපා මේ. තාත්තේ. අපි මේ වැදගත් තාත්තේ අර බෙරේ අරන් ඉන්නකො තාත්තේ. තාත්තේ මේ බෙරේ අරන් ඉන්නකො තාත්තේ. මොනවද ඕනේ? මේක කරන්න දෙන්න. තාත්තේ එයාට විතර මට මේ බෙරේ අරන් ඉන්නකො. මේ ප්‍රශ්න කරන්න දීපියක පොඩ්ඩක්. අනේ තාත්තේ බෙරේ අරන් ඉන්නකො තාත්තේ මේ හෝන් එකක් කරන් ඉන්නකො. මේ channel admin අයියා. channel admin 50ක් දියන්කො මේ වෙන්නේ අලාව ගන්න. 50ක් කොයිද? ආඩ වෙන අලාව ගන්න රුපියල් 50ක්. උඹ මාගේ ගානේ බා. ඒ පොඩි ගාල්ලා. මේ 50 දන්නේ අපි ෂේප් එකට කැපුණා. ඉක්මන් කරලා. දිනුක මම ඉක්මන් කරලා ඉක්මන් මුංගෙන් බේරෙන්න දැන් මම 50කුත් කියා රේට. ඔබ කට්ට කියලා බේරුනේ. මේ ඇත්තම අපි දැන් අතන අර මාතෘකාව මොකද වන් අපි? මේ සෙල්ලම් බඩු කඩයක් අස්සට ආවේ. මේ බඩු කඩයක්. අද අපි දැන් Q&A ප්‍රශ්න. Q&A කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. අනේ දෙක පාර දැන් කී පාරක් කිව්වද Q&A සීන් එක අපි? Q&A සීන් එක දැන් 3-4 පාරක් කිව්වේ උඹලා. ඔව්. දැන් ඇති මේ උඹට ආයේ මේ රිද්දා කරන්න බෑ. ඔබ කරනවා නම් කරපන්. කමෙන්ට් දාන්න දාපන් නැත්නම් නිකන් දාන්න. කට්ටියට මාදරේ වෙන්නේ. Q&A ඕන්නම් විතරක් දාපන්. දැන් මේ බ්ලොග් එක ඉවර කරන්නත් ඕනේ. මොකද අපි දැන් ගෙදරකින් නා ගන්න නැතුව තොපිත් එක. ඕන්නම් නෙවෙයි දාපන්. ඔව්. අපි තොපිත් එක මේ විහිළු කරන්න බෑනේ මේ ආසේ නේද බං? ඔව් අනිවාර්යයෙන්. මේ ඉස්සරහට channel ටිකක් අලුතෙන් එයි අය. ඔව්. අලුතෙන් එන්න මේක වැඩි වෙන්න ඕනි බං. ඔව් මේක වැඩි. ඔව් එහෙනම් මේ අද vlog එක ඉවර කරන්න යන්නේ. අපි නම් බාහිර තිබ්බ අද පූජා වට්ටියක් තියෙන හිතාගෙන ආවේ. පූජා වට්ටිය තියෙන දිහන්න නැද පොයේ හින්දා. නෑ මම පූඩාවට්ටි තියෙනවා සල්ලි නෑ කියපන්. සල්ලි තියනකොට පොයේ නෑ නෑ ඇත්ත අපිට සල්ලි දෙන්න අපිට පොයේ හින්දා බැරි වුණා. හරිද? අපිට සල්ලි තියෙනවා. මේ ඉතහංග මේ කතාව කියන මේ ඇත්තෙන් අපි මේ අර Q&A වැඩේ කරන්න ඕනි. Q&A වැඩේ කරනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වැඩේ අපි ඉක්මනට කරමු. බොරුන් මේ ඇත්ත කිව්වේ. එහෙනම් අපි බ්ලොග් ඉවර කරමුනේ. බ්ලොග් ඉවර කරමුනේ. කටට මොකද කරන්න තියෙන්නේ අපේ වැඩේ ගැන? වැඩේ ගැන කමෙන්ට් කරන්න. අතුරු වේද? අවුල නැද්ද බං? ගෙදර යන්න. ගෙදර යනවා ඔක්කොම ගෙදර යනවා යන්න ඕනේ සෙට් එකකට අන්න හරි අනිවාර්යෙන් යන්න ඕලෙල් ලියන්නේ උන්ට උපරෙල් ලියන්න ඕනි උපරෙල් ලියන්න ඕනි ඕලෙල් සෙට් එක ආදරේ ඔක්කොම අනිවාර්යෙන් මේ වීඩියෝ එක මේ වීඩියෝ එක කවදා වැටෙයිද කියන දන්නේ නැහැ හෙට වැටෙන්නද හෙට ඔව් හෙට තමයි වැටෙන්න ඕනේ අනිවාර්යෙන් මේ නෑ හෙට කියන්නේ අද හෙට කියන්නේ අද තමයි වැටෙන්න ඕනේ ඕලෙල් ලියන්න ඉන්නේ ඈ ඕලෙල් ලියන්න ඉන්නේ ඕලෙල් පුළුවන් නම් කට්ටිය ඕලෙල් මූ ලියන්නේ මූ ඕලෙල් ලියන්න ඉන්නේ පුළුවන් නම් සුබ පතාගෙන යන්න පුළුවන් නම් සුබ පතාගෙන යන්න ඕලෙල් ලියන්න යකෝ ඇහැ ඉන්න පොකර බල තාප්පේ අද පාරට ගියපේ සබ්ස්ක්‍රයිබ් කරපන් ඔව් ෂෙයා කරපන් ෂෙයා බලන්න ගහන්න ගෙදරට ඒක කොහොමද මේ කට්ටිය කරනවා ලයික් කාන්න ඔය උඹලා උන්ද තමයි කරන්නේ නැත්තේ ඈ මුංගගේ උන්ද තමයි කරන්නේ නැතත් කරන්නේ ඔව් යන්න බලනවනේ මං හැමදාම ඉතින් මාන්ති කට් කරනවා වීඩියෝ හරි මේ කයිය ගහන ලවන්නේ නම් කයිය ගහන ලවන්නේ අපි යන්නම් ඈ අර Q&A වැඩේ මතක් කරලා කරන්න Q&A වැඩේ මතක් කරලා කරන්න කැමති නම් ඒ වැඩේ කරමු එහෙනම් අපි ගිහින් එන්නම් අතට ජය වේවා